සුබ දවසක් සියලුම දෙනාට. අද මම ඔයාලට ගෙනාවේ අලුත්ම විදිහේ වීඩියෝවක්. මේ බලන්න ඔය අපි හැමදාම කන්නේ මඤ්ඤොක තම්බලා එහෙම නැත්නම් උයලානේ. අද මම ඔයාලට ගෙනාවා වෙනස්ම විදිහකට මඤ්ඤොක හදාගන්නේ කොහොමද කියලා බලන්න. මේ විදිහට මඤ්ඤොක ටික කපා ගන්න. පොත් ඉවත් කරගෙන මේ තමයි සුද්ධ කරගත්ත මඤ්ඤොක් කල ටික. මේ ටික අපි දැන් සෝදගමු. මේ තියෙන සෝදාගත් මඤ්ඤොක් කල ටික මේ ටික දැන් අපි ලේසි විදිහට කොහොමද හදන්නේ කියලා බලමු. චාතියක් අරගෙන අපි ලිපේ තබා ගමු. දැන් චාතිය රත් වෙලා තියෙන්නේ. අපිට ඒකට පිරිසුදු පොල් තෙල් ටිකක් දාගමු. වැඩි දාන්න ඕනේ නැහැ. චුට්ටක් දැම්මම ඇති. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු අල ටික දාගෙන දැන් අල ටික සාමාන්‍ය රන්වන් පාට වෙන්න බැදිලා තියෙන්නේ. අපි දැන් මේ ටික තෙලෙන් අයින් කරගමු. දැන් ලිපේ ගින්දර අපි මධ්‍යම ප්‍රමාණයට අඩු කරගමු. වේලපු මිරිස් කරල් 3-4ක් අරගෙන අපි දෙකට කඩාගෙන තෙලට දාගන්න. ඒ චුට්ටක් බැදිනකොට ගන්න. ගොඩක් කර වෙන්න තියන්න එපා. මේ ප්‍රමාණයට කරපිංචා 22ක් විතර ඒකත් ලා ප්‍රමාණයෙන් ගන්න. ලුණු පොඩි ගෙඩියක් කපාගෙන ඒකත් තෙලට දාලා දාපු ගමන්ම වගේ ගන්න. කර වෙන්න අරින්න එපා ඒක නා. කොහෙත්ම කර වෙන්න අරින්න එපා. ලුණු කුඩු ස්වල්පයක් දාගන්න. මිරිස් කුඩු දැන් බෙදගත්ත ලුණු කරපිංචා මිරිස් ටික දාලා සරසගමු. දැන් මේක සකසලා ඉවරයි. දැන් අපි මේකට දෙහි උස චුට්ටක් දාගමු. දැන් අපි මේ සම්පූර්ණයි. බලන්නකො ලස්සන. දැන් මේකයි අපි සම්පූර්ණ කරලා ඉවරයි. ඔබත් මේ විදිහට හදලා බලලා මේක රසයි නම් ලේසියි නම් මගේ YouTube channel එක subscribe කරලා share කරලා bell icon එකට click කරලා comment එකකුත් දාගෙන යන්න. bye bye.